ඉතින් කොහොමද යාළුවනේ ගොඩ දවසකින් තමයි වීඩියෝ එකක් අරගෙන ආවේ. අද මම ඔයාලට කියලා දෙන්නේ කොහොමද මෙන්න මේ අරලිය මලක් හදන්නේ කියන එක. ඉතින් වැඩි කතාවක් නැහැ අපි යමු වීඩියෝ එකට. හරි යාළුවනේ මම මෙන්න මේ වගේ බ්ලොක් එකක් තමයි අරගෙන තියෙන කාඩ්බෝඩ් එකක තියලා ඇඳගෙන සෙන්ටිමීටර් 3ක් පළලට සහ සෙන්ටිමීටර් 5ක් උසට තියෙන පෙත්තක් තමයි යටින් සෙන්ටිමීටරය යට කොටස මේ වගේ බ්ලොක් එකක් හදාගෙන ඝනකම කාඩ්බෝඩ් එකක හදාගන්න. ඊට පස්සේ ෆෝම් ෂීට් සාමාන්‍යයෙන් මිලිමීටර් 1 තියෙනවා නම් හොඳයි. දැන් මම මේ කරන්නේ මිලිමීටර් 2 ෆෝම් ෂීට් එකකින් සුදු පාට තමයි අරගෙන තියෙන්නේ. ඔයාලට කැමති පාටක් ගන්න පුළුවන්. මම මේ වීඩියෝ එක කරන්න ඕන හින්දා මේක ගත්තේ. මේක මම කොලේ අඳින්නේ බ්ලොක් එක තියලා එහෙම ඒකේ වටේට කපනවා. මොකද වෙලාව යන හින්දා ඔයාලට පුළුවන් එහෙම මේ බ්ලොක් එක අඳින්න නැතුව කපන්න. අඳිනවා නම් මොකක් හරි තුඩකින් ඇඳ ගන්න. මොකද පෑනකින් අඳින්න යන්න බෑ. වුණොත් පෑනේ ඉරිපාරවල් හිටිනවා. ඊට පස්සේ මෙන්න මේ විදිහට පොඩ්ඩක් වටේ ෂේප් කරගන්න. මේක අයන් කරාට පස්සේ එහෙම ලොකුවට පේන්නේ නැහැ. කැපුම් දාර ලොකුම දේ තමයි උඩ වටේ රවුම කපද්දි එකපාර කපන්න බලන්න. නැත්තම් කතුරෙන් රැලි හිටින්න වගේ බලන්න. මම ඒකත් පෙන්නන්නම්. ඉතින් යාළුවනේ ගොඩක් කාලෙකින් තමයි වීඩියෝ එක දැම්මේ. තාම මාව subscribe නොකරපු අය ඉන්නවා නම් දැන්ම subscribe කරන්න. ඉදිරියට තව වීඩියෝ ගේන්න බලාපොරොත්තුවක් තියෙනවා. තව අලුත් මල් ඩිසයින් ටිකක් එන්න තියෙනවා. ඒකත් මම වීඩියෝ එකක් දාන්නම්. මොකද ලැබෙන ඕඩර් එක අමාරුයි. මෙන්න මේ වගේ දාර හිටිනවා මං කිව්වේ. උඩ රවුම කපද්දි එකපාර කපාගෙන එහෙම හිටුනට කමන්නේ. අපිට පුළුවන් කතුරෙන් ඒක කපලා ෂේප් කරගන්න. ඒක ලොකුවට පේන්නේ නැහැ. මොකද අපි මේක අයන් කරනකොට ඒක මැකිලා යනවා. මේ විදියට අපිට ඕන එකම සයිස් පෙති 5ක් අරලිය මලට හරියන්න. ඉතින් මම මේ තියෙන එහෙම පෙති 5ක් කපා ගත්තා. ඊට පස්සේ මම මේක කලර් කරගන්නවා. මම රතු පාට පොඩ්ඩක් ගත්තේ මේ වීඩියෝ එකට කහ පාට විතරක් කරොත් පේන්නේ නැක අඩු වෙයි කියලා හිතලා. ඉතින් මෙන්න මේ විදියට යට පෙති 5ෙම පාට කරගන්නවා. ඊට පස්සේ ඊට උඩින් මම කහ පාටින් පාට කරගන්නවා. පෙති 5 මේ විදියට කරගන්න ඕන. සාමාන්‍ය මේ මම ගනිපු බ්ලොක් එකේ හැටියට සෙන්ටිමීටර් 6ක වගේ ලොකු මලක් හදා ගන්න පුළුවන්. ඔයාලට පුළුවන් මේක තව පොඩි කරගන්නත්. යට අනිවාර්යෙන් අර පෙත්තේ මේ යට හරිය සෙන්ටිමීටර් 1ක වගේ පළලක් තියාගන්න. එතකොට අපිට අලව ගන්න ලේසි. එහෙම නැති වුණා කමන්නේ වුණාට අලව ගන්න ලේසි. එහෙම පළලට තිබ්බට පස්සේ ඊට පස්සේ මම මේ විදිහට කහ පාටින් පොඩ්ඩක් ෂේප් කරගන්නවා. මේක දැනට මම මේ කරන්නේ තද නැත්තම් මේක හොඳට කහ පාට කරලා පාට පේන විදිහට ඔයාලා මල් හදනකොට හදා ගන්න. මොකද කට්ටිය අහලා තිබ්බා අරලිය මල් හදන විදිහත් පෙන්වන්න කියලා. මෙන්න මේ විදිහට මම ෂේප් කරගන්නවා. ඔයාලට පේනවා ඇති. මේ වගේ පෙති 5ම හදා ගන්න ඕන. මේකට දැන් මල අලවද්දි ඔයාලට පුළුවන් B6000ත් යූස් කරන්න. නැත්නම් ග්ලූ ගන් එකක් තියෙනවා නම් ගොඩක් ලේසි. B6000 තිබ්බොත් ඇලවෙන්න අර පොඩි වෙලාවක් යන හින්දා තමයි පොඩ්ඩක් පරක්කු වෙන්නේ. ගොඩක්ම ලේසි ග්ලූ ගන් එක තියෙනවා නම්. ග්ලූ ගන් එකෙන් අර එකපාර අලව ගන්න පුළුවන් හින්දා ඒත් එකම වීඩියෝ දාන්නත් බැරි වුණා. මොකද මල් ඕඩර් එනවා වැඩි. ඒව කපන්නත් ඕන. හරි යාළුවනේ මේ විදිහටම පෙති 5ම හදාගෙන ඉවරයි. දැන් මම කරගන්න පෙති අයන් කරගන්න, රත් කරගන්න, කර්ව් කරගන්න ඕන. මුලින්ම මෙන්න මේ එක පැත්ත දාර මේ පේනවා ඇති මම එකක් හදපු එකක් පෙන්නුවේ. ඒ විදිහට හැම මලකම එක පැත්තක්. ඒ කියන්නේ හැම මලෙම එක පැත්තක් වෙන්න ඕන. හැම මලෙම එක පැත්තක් මේ විදිහට චුට්ටක් අයන් එකට තියලා අල්ලලා අපි අතින් නවා ගන්නවා. ඒ නවද්දි පෙති 5ෙම එක පැත්ත තමයි නැමෙන්න ඕන. මොකද එක පැත්තක අනිත් පැත්තත් අනිත් පැත්තත් නැවුනොත් මේ මල හදන්න බෑ. එතකොට මලේ ලස්සනක් එන්නේ නැහැ. අනිවාර්යෙන් මතක ඇතුව එක පැත්තක් නවන්න. මෙහෙම නවනකොට නවන්නේ අපේ කලර් කරපු පැත්ත තමයි අයන් එකට තියන්නේ. ඒ තියලා මේ විදිහට
නවා ගන්න. පෙති පහම ඒ විදියට නවා ගන්නවා එකම පැත්ත. අයින් එක ගොඩක් රත් කරන්න එපා. එහෙම වුණොත් මේ එක පාරක් කිලිලා යනවා. මේක 2 mm හින්දා තව ටිකක් ෆෝම් ෂීට් එක පොරොත්තු දෙනවා. මේ තියෙන්නේ මම හැම පෙත්තකම එකම පැත්ත තමයි අයින් කරගෙන තියෙන්නේ. ඒ විදියට පෙති පහම එකම පැත්ත අයින් කර ගන්න ඕන. හරි ඔය විදියට මම එකම පැත්ත නවලා අයින් කර ගන්නවා. ඊට පස්සේ තමයි මලේ කර්ව් එක ගන්න. කර්ව් එක ගද්දි පාට කරපු පැත්ත නෙවෙයි තියන්නේ අනිත් පැත්ත. අන්න එම තියලා ටිකක් වෙලා තිබ්බට පස්සේ මේ විදියට ඔටෝ මේක කර්ව් වෙලා එනවා. නැත්නම් අපට පුළුවන් අතින් මේ වගේ හදා ගන්න. තව එකක් කියනවනේ මේ මල් හදද්දි ගොඩක් ඔයා එකම අයන් එකක් පාවිච්චි කරගන්න. මොකද ගම් ගෑවුනට පස්සේ ඒ අයන් එකෙන් රෙදි අයන් කරන්න බෑ. හරි මෙන්න මේ විදියට මම පෙති ටික අයන් කරගන්නවා. ඒ අයන් එකට තිබ්බත් ඇති කර්ව් වෙලා එනවා ගානට. ගොඩක්ම කර්ව් කරන්න එපා. මෙන්න මේ ගානට වගේ කර්ව් කරගන්න. යටටම කර්ව් වුණොත් කැතයි. හරි යාළුවනේ පේනවනේ. ওই ගානට මම ඔක්කොම පෙති ටික හදා ගන්නවා. පෙති පහම හරි ඔන්න ඉතින් මම පෙති පහම හදාගෙන ඉවරයි. මම නිකන් ඉස්සෙල්ලා පෙන්නනවා ඔයාලට මේක අලවන්න නැතුව පෙති එකිනෙකට තියෙන්න ඕන කොහොමද කියලා. මම ග්ලූ ගන් එක රත් වෙනකම් පොඩ්ඩක් මම ඒක ඔයාලට පෙන්නන්නම්. මම මේකට ග්ලූ ගන් එක ගන්නෙ මොකද B6000න් කරන්න කිව්වොත් ටිකක් වෙලා යනවා. මෙන්න මේ නැවුම් නවපු දාර ටික එකිනෙකට මුල්ලට සෙට් වෙන්න ඕන ඔය විදියට. උඩ පෙත්තත් මේ වගේ ඈත් වෙන්න මෙන්න මේ ආකාරයට. අනිවාර්යයෙන් නැවපු දාර එක මුල්ලකට තියෙන්න ඕන මේ විදියට. ඔයාලට පේනවා ඇති පැහැදිලි ඇති. ඔය විදියට හිටින්නේ තමයි අපි අලව ගන්න ඕන. අලවද්දී. නැත්තම් මලේ හැඩෙන්නේ නැහැ. හරි ඔන්න දැන් මම අලව ගන්නවා. උඩටම ගන්න ඕනේ මේ වගේ පොඩි දාරයක ගෑවනම් ඇති. ගාලා මේ විදියට පෙති ටික අලව ගන්නවා. හරි ඔන්න වගේ අලව ගන්නවා. පෙති පහම අපි අලවගෙන ඉන්නවා. ඔය විදියට එකම විදියට අර නවපු දාර ටික එකම පැත්තට එන විදියට පෙති පහම අපි අලව ගන්නවා. ඔන්න වගේ ඔයාලට පේනවා ඇති කැමරාවෙන් පොඩ්ඩක් බොඳ වෙනවා. හරි ඔය තියෙන්නේ මේ විදියට අලව ගන්නවා. මල් පෙති පහම. ඊට පස්සේ හොඳට බලන්න මේකේ අන්තිම හරිය තමයි වැදගත්ම වෙන්නේ. මොකද මේ අන්තිම හරියදී තමයි ඒක මලේ හැඩය හරියට ගන්න නම් හරි විදියට අලව ගන්න ඕන. අන්තිම පෙත්ත නෙවෙයි මේ අන්තිම පෙත්තට පළවෙනි පෙත්ත හරියට මේ ඉක්වල අලව ගන්න ඕනේ. ඒකත් මම පෙන්නන්නම්. අලවන්න කලින් මම ඔයාලට කියලා දෙන්නම්. හරි දැන් ওই තියෙන මම පෙති පහ අලව ගත්තා. මේකෙත් දැන් ඔයාලට පේනවා එක පැත්තක මේ අර යටේ සෙන්ටිමීටරේ හොඳට තියෙනවා. අනිවාර්යෙන් අපි අන්නේ මම පෙන්නන මේ නැවුම් දාරේ පස්වෙනි පෙත්තේ ඒ දාරයට අනිවාර්යෙන් සෙට් වෙන්න ඕන. මම පෙන්නන්නවලා අලවන්න කලින් මෙහෙම වුණොත් මල කැතයි. ඔන්න ඒ විදිහට තිබ්බොත් අර පේනවනේ දාරේ හරියට සෙට් නොවුනොත් මල හරියට හිටින්නේ නැහැ. ඒක හින්දා අනිවාර්යෙන් ඒ දාරේ එතන දාරයට එන්නම ඕන. නැත්තම් මලේ හැඩයක් ගන්න බෑ. මල කැත වෙනවා. ඒක හොඳට මතක තියාගන්න. ඒත් එක්කම ඉතින් ආයෙත් මම තව අලුත් වීඩියෝ අරගෙන එන්නම්. තව අලුත් මල් හදන විදිය. ගොඩක් අය ඉල්ලපු දෙයක් තමයි මේක. අරලිය මල් හදන විදිය. ඔය තියෙන්නේ මම මේ විදියට ඔය ඉස්සලා කියපු විදියට අලව ගත්තා. පුළුවන් තරම් ග්ලූ ගන් එකක් භාවිතා කරන්න. ඒක තමයි ලේසි. ඉතින් ඔය තියෙන යාළුවනේ අරලිය මල ලොකු මහන්සියක් නෑ. ඔයාලට පෙති කපා ගන්න මහන්සිය විතරයි. පේනවා ඇති මගේ කැමරාව චුට්ටක් පැහැදිලි හින්දා ඔයාලට පාට පේන එකක් නෑ. ඉතින් හරිය ලේසි අරලිය මලක් හදා ගන්න. මේ විදියට ඔයාලත් උත්සාහ කරලා බලන්න.
හැමෝටම පුළුවන් ලස්සන මල් වාසයක් ගෙදරදිම හදා ගන්න පුළුවන් අරලිය මල් දාලා ඒ දෙපැත්තේ සෙන්ටිමීටර් 6ක වගේ ලොකු මලක් ඔයාලට පොඩි මල් ඕන අරක පළල සහ උස අඩු කරගන්න. හරි යාළුවනේ, ඉතින් තාම subscribe නොකරපු අය ඉන්නවනම් දැන්ම subscribe කරන්න. අලුත් වීඩියෝ දාපු ගමන් ඔයාලට බලන්න පුළුවන්. තවත් ඉතින් අලුත් වීඩියෝ එකකින් අපි ඉස්සරහට හම්බෙමු. ඉස්සරහට ඇවිල්ලා අලුත් දේවල් කතා කරමු. ඔයාලා ඔක්කොටම සුබ දවසක්.